අපි මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේදී කතා කරා පුතේ sannivedanaya කාර්යය ගැන. එතනදී අපි තොරතුරු සම්පාදනය, උපදෙස් සම්පාදනය, පෙළඹවීම ගැන කතා කරා. අපි එතන ඉඳන් ඊටු ටික මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු. මූලික sannivedana වර්ග ස්වරූප ආකෘති. ඇත්තටම වැදගත් පාඩමක්. අනිවාර්යෙන්ම අවධානය යොමු කරලා පාඩම් කරගන්න ඕන එකක්. එක්සෑම් එකට අනිවාර්යෙන් එනවා. වර්ග sannivedana වර්ග ගැන බලමු. sannivedana වර්ග මොනවද? 6යි. අන්තර්වර්ති, අන්තර්පුද්ගල, සමූහ, මහජන, ජන, අතත්ත්වය. ඔන්න ටික පාඩම් කරන්න ඕනද? ඔව් පාඩම් කරගන්න. අන්තර්වර්ති පුද්ගල sannivedanaya, අන්තර්පුද්ගල sannivedanaya, සමූහ sannivedanaya, මහජන sannivedanaya, ජන sannivedanaya, අතත්ත්වය sannivedanaya. මම ඕකෙන් කියන්නම් අනුමාන විදිහට මොනවද බලා ගන්න ඕනේ කියලා මේ පාඩම චුට්ටක් කරලා ඉවර වෙලා. හොඳද? සමූහ එහෙමනම් ආවා. මට හිතෙනවා මේ පරෝයි ජන sannivedanaya වගේ එකක් එයි කියලා. ඊට පස්සේ පුතේ අන්තර්වර්ති පුද්ගල sannivedanaya කියලා කියන්නේ මොකක්ද? තමා සමගම සිදු කරන sannivedanaya. ඔයා කියනවා අනේ මට මේක කරගන්න පුළුවන් මේද? නේද? තමා අතර. ඊට පස්සේ යනවා අන්තර් පුද්ගල කියන්නේ දෙදෙනෙක් අතර සිදු කරන sannivedanayak. එතකොට මේක කිහිප ආකාරයකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙන්නෙක් මුහුණට මුහුණලා සිද්ධ කරන එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් යන්ත්‍ර සහායක ෆෝන් එකක් කරන් වීඩියෝ කෝල් එකක් ගන්නවා. මොකද්ද අන්තර් පුද්ගල sannivedanaya. ඊට පස්සේ අන්තර් පුද්ගල sannivedanaya ප්‍රයෝජන ටිකක් තියෙනවා බලා ගන්න. සමූහ sannivedanaya. සමූහ sannivedanaya කියද්දිම පාඩම් කරන්න දෙයක් තියනවද? නැහැ. මොකක් හරි පොදු අරමුණක් එකට එකතු වෙලා සිද්ධ කරන sannivedanaya කියන සමූහ sannivedanaya. කියන්නේ සමූහයක් කියන්නේ කුඩා පිරිසක්නේ. එතකොට ඒ කුඩා පිරිසක් එකතු මොකක් හරි පොදු අරමුණක් පෙරදරිව කරන sannivedanaya කියනවා සමූහ sannivedanaya. මේක කරන්න පුතා sannivedakayaට කියන්නේ මේ සමූහ sannivedanaya කියන එක සාර්ථක කරගන්න sannivedakayaට ඉවහල් කරගන්න පුළුවන් විධික්‍රම කිහිපයක් තියෙනවා. මොනවාද? පෙර සූදානම, අරමුණු සහගත බව, අවාචික sannivedana උපක්‍රම භාවිතය නේද? ආචාරශීලී භාවය. ඕකෙන් පහක් අය පාඩම් කරගන්න. ඊට පස්සේ සමූහ sannivedanaya ප්‍රයෝජනක් තියෙනවා. මේව නම් හිතලා ලියන්න පුළුවන් නේද? පොදු කාර්යයන්වලදී අපිට වැදගත් වෙනවා. අනිත් අයගේ මතිමතාන්තර දැනගන්න වැදගත් වෙනවා. ඔය වගේ චුට්ටක් පාඩම් කරගන්න. මහජන sannivedanaya කියන්නේ මොකක්ද? public communication. මොකක්ද මහජන sannivedanaya කියන්නේ? මහජන sannivedanaya කියලා කියන්නේ පුතේ ජන සමූහයක් වෙත සිදු කරන sannivedanaya. ඔය ඡන්ද කාලවල එහෙම කරන්නේ නේද? ඡන්ද ඉල්ලන අය ඇවිල්ලා කරන්නේ මොකක්ද? මහජන sannivedanaya. මේකෙදි පුතේ අර එක තොරතුරක් විශාල පිරිසකට එකවර දෙන්න හැකියාව තියෙනවා මහජන sannivedanaya මගින්. නේද? එතකොට මේවා මේ අර නිවසේ අර පෞද්ගලිකව එකතු වෙන නිකන් සමූහ sannivedanaya වගේ එකක් නෙමෙයි මහජන sannivedanaya කියලා කියන්නේ ලොකු ශ්‍රවණාගාර පොදු ජනතාව එකතු වෙන නිකන් ගෝල් ෆේස් එක වගේ ඔන්න ඔය වගේ තැන්වල කරන එකට තමයි අපි කියන්නේ මහජන sannivedanaya කියලා. මොකද්ද මහජන sannivedanaya? එතකොට පුතේ මේකේ තියෙනවා කියව ගන්න මං කියන ඒවා විතරක් බලා ගන්න හොඳට. ජන sannivedanaya. ජන sannivedanaya කියන්නේ එකිනෙකා නොහඳුනන. ඔන්න විශේෂණ පදයක් ඇවිල්ලා දෙනවා. මොකක්ද? එකිනෙකා නොහඳුනන. මම දන්නේ නැහැ. හැබැයි මම සංදේශයක් දෙනවා. එකිනෙකා නොහඳුනන විශාල ජන පිරිසකට ජනමාධ්‍ය හරහා. මොකද්ද පුතා එතකොට මහජන sannivedanaya ජන sannivedanaya අතර තියෙන වෙනස? එකිනෙකා නොහඳුනන විශාල ජන පිරිසකට ජනමාධ්‍ය හරහා තමයි එකවර සංදේශ ලබා දීමේ ක්‍රියාවලිය ජන sannivedanaya කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ජන sannivedanaya කෙනෙක් ගත්තාම පුතේ ජනමාධ්‍ය ඒ කියන්නේ ජන sannivedanaya කරන්නේ ජනමාධ්‍ය මූලික වශයෙන් යොදා ගන්නවනේ. ජනමාධ්‍ය ගත්තාම ඔයාලා දන්නවා මුද්‍රිත මාධ්‍යයි විද්‍යුත් මාධ්‍යයි. පුතේ වොයිස් සහද්දී අනිවාර්යෙන් ගයිඩ් එක යූස් කරලා අහන්න. එතකොට මේකෙදි අතිවිශාල පිරිසකට එකවර තොරතුරු දෙනවා. සංදේශයේ පොදු එකක් නේද? ආයතනික රටාවක් තියෙනවා. ඔන්න ඔය වගේ ටිකක් තියෙනවා ජන sannivedanayට. ඊට පස්සේ පුතේ ජන sannivedana ක්‍රියාවලියට අයද ප්‍රධාන අංග ටිකක් තියෙනවා. මොනවාද? sannivedakaya ඊට පස්සේ කේත, දොරටු පාලකයෝ, ජනමාධ්‍ය, නියාමකයෝ, පෙරහණු, ග්‍රාහක ක්ෂේත්‍ර බලපෑම්. ඒතකොට ඔයාලගේ රවුමක් වගේ තියෙනවනේ. ඒකත් චුට්ටක් බලා ගන්න. ඊට පස්සේ sannivedakayෝ කියන්නේ කවුද? කේත කියලා කියන්නේ මොකක්ද? කේත කියලා කියන්නේ මොකද්ද පුතේ? sannivedanaya සඳහා යොදා ගන්න සංකේත පද්ධතියකට. නේද? ඊළඟට දොරටු පාලකයෝ කියන්නේ කවුද පුතේ? දොරටු පාලකයෝ කියන්නේ දොරටු පාලකයා කියන්නේ මොකක්ද? මම මේකේ තියෙනවා. දොරටු පාලකයෝ යනු කුමක් sannivedanaya කරන්නේද යන්නත් ඒ sannivedanaya කරන්නේ කෙසේද යන්නත් පිළිබඳ තීරණ ගන්නා පුද්ගලයෝ. පුතේ මෙහෙම එකක් දානවා. දැන් ඔයාලා මොකක් හරි දාද්දී මොකක් හරි දෙයක් ඔයාලා කියලා වොයිස් එකක් දානවා. දොරටු පාලකයෝ කියලා කියන්නේ ඒක අනිවාර්යෙන් දාන්න ඕනද නැද්ද? දැන් මෙහෙම. අපි ඒක ගන්නකොට මෙහෙම බලමු. මේ පත්තරයක් තියෙනවා. අපි පත්තරයට ලියනවා. හරිද? පත්තරයට ලිව්වහම ඒකේ දාන්න ඕන කොටස් තියෙනවා දාන්න ඕන නැති කොටස් තියෙනවා. ඒතකොට ඔය දොරටු පාලකයෝ හරහා සිද්ධ වෙන්නේ මොකක්ද? අර දාන්න ඕන නැති කොටස් මොනවාද කියලා තීරණය කරලා මේ වාරණයකට ලක් කරනවා. මම දැන් ලියනවා මොකක් හරි ලිංගික සම්බන්ධ දෙයක් ගැන
ලියනවා. හරිද? එතකොට මේකේ තියෙන සාමාන්‍යයෙන් අර පත්තරයකට දාන්න බැරි වගේ දේවල්. එතකොට මොකද කරන්නේ? ඒක ටික කපලා අයින් කරනවා. කවුද ඒ කරන්නේ? දොරටු පාලකයෝ විසින්. ජනමාධ්‍ය. මම මේවට තේරෙන සිංහලෙන් පුතේ කියලා දෙන්නේ. ජනමාධ්‍ය කියලා කියන්නේ පුතේ මොකද්ද? සංදේශය යවන හුදු යාන්ත්‍රික ක්‍රියාවලියක් නෙමෙයි. නේද? ජනමාධ්‍ය කියලා කියන්නේ ජනතාව බලාපොරොත්තු වන කාර්යයන් ඉටු කිරීමනේ නිර්මාණය කරපු සමාජ ආයතනය. ඊට පස්සේ පුතේ නියාමකයෝ පෙරහණු කියලා ඒ ටික තියෙනවා. ඒ ටික ඔයා අනිවාර්යයෙන්ම බලා ගන්න. ඊට පස්සේ ජනසන්නිවේදනයේ ප්‍රයෝජන තියෙනවා. ප්‍රචාරණය, අපසරණය, සමාජ උපයෝගීතාවය, ආපසු ගැනීම කාර්ය වගේ. ඒතොර ඒ වගේ වචන අමාරු නම් ජනසන්නිවේදනයේ ප්‍රයෝජන වල දැන් ප්‍රජානනයටම තමයි කියන්නේ දැනුම ලබා ගැනීම කියලා. අන්න එහෙම පාඩම් කරගන්න. ඊට පස්සේ පුතේ 6 වෙනි එක අතත්ත්‍ය sannivedanaya. මොකක්ද අතත්ත්‍ය sannivedanaya කියන්නේ? පුතේ අතත්ත්‍ය sannivedanaya කියන්නේ වර්තමාන දැන් ගෝලීය ප්‍රවණතාවත් එක්ක තාක්ෂණයේ වර්ධනය වෙලා තියෙනවා. අන්න ඕකේ එක් අවස්ථාවක් විදිහට අපිට අතත්ත්‍ය sannivedanaya කියලා හඳුන්වන්න පුළුවන්. ඒතර දැන් අතත්ත්‍ය sannivedanaya කියන එකට නිර්වචනයක් දීලා තියෙනවා. උමේයා විශ්වවිද්‍යාලයෙන් තිබ්බ නිර්වචනයක් තියෙනවා. ඒතකොට ඒකෙන් බලා ගන්න අතත්ත්‍ය sannivedanaya කියන එකේ පුතේ විශේෂතා තියෙනවා. ඒකෙන් පුතේ ඔයා ලේසියව පාඩම් කරගන්න කාර්යක්ෂමව sannivedanaya දෙන්න පුළුවන්. අඩු පිළිවැය, ආරක්ෂිත බව ඔන්න ඔය වගේ ලේසි ටිකක් බලා ගන්න. ඊට පස්සේ ඒකේ ප්‍රයෝජන දෙකක් විතර බලා ගන්න. ඔය වගේ ඔය කියපු ඒ වගේම පුතා මම ඔය විශේෂයෙන් කියපු ටික බලා ගන්න. මම මේ මුළු සිලබස් එකම දවසකින් ආවරණය කරනයි කියන්නේ පුතේ අර මොකේද සූටි මාටින් එක වගේ කළ නොහැකි දෙයක්. හැබැයි මම මේ කරන්නේ කොහොම හරි පොඩි හරි ටිකක් ඔයාගේ ඔළුවට දාන්න. එතකොට ඔයා අනිවාර්යෙන් දැන් ඔයාලට දවස් ගොඩක් තියෙනවා. දවස් ගොඩක් කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. පාඩම් ටික අරගෙන එක දවසට එක ගානේ දාගෙන දවසට පාඩම් දෙකක් ආවරණය කරගත්තා නම් ටයිම් එක ඇති පුතේ ඔයාලට. හොඳේ පාඩම් දෙකක් ආවරණය කරගන්න පුළුවන්. අමාරු නෑ. ඊට පස්සේ තියෙනවා පුතේ sannivedanaya ස්වරූප කියලා. හරිද? sannivedanaya ස්වරූප ගත්තහම මොනවාද? ඔන්න තියෙනවා වාචික sannivedanaya නේද? වාචික sannivedanaya කියලා කියන්නේ මොකක්ද? භාෂාවක තියෙන ශබ්ද රටා, වචන රටා භාවිත කරමින් කරන sannivedanayනේ. ඊට පස්සේ ඔය වාචික sannivedanaya, නිර්වාචික sannivedanaya. නිර්වාචිකව කියලා කියන්නේ පුතේ ලිඛිතව හෝ කතන වචනයෙන් භාවිතයෙන් තොරව. එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට තොරතුරු යවනවා නම් අපි ඒකට කියන නිර්වාචික sannivedanaya නේද? ඊළඟට තව මොනවාද sannivedana ස්වරූප? කතන sannivedanaya නේද? sannivedana ස්වරූප ගත්තාම වාචික sannivedanaya, ඊට පස්සේ නිර්වාචික sannivedanaya, කතන sannivedanaya. කොහොමද කතන sannivedanaya මොනවාද පුතේ? નિરાයාසයෙන් සිද්ධ වෙනා ස්වභාවිකයි, අනිත්‍යයට රේසියෙන් පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් නේද? ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා පුතේ රූපණය. sannivedana ස්වරූපයක් රූපණය කරනවා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි ක්‍රියාකාරකමක් කරලා නිකන් රංගනය කරලා පෙන්නනවා රූපණය. ඊළඟට මොනවාද? ලිඛිත sannivedanaya නේද පුතේ? ලිඛිත sannivedanaya ගත්තාම දැන්වීම්, ලිපි, වාර්තා, පුවත්පත් වගේ ඒවා ගන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රව්‍ය sannivedanaya කියන්නේ පුතේ සවන් දීම පදනම් කරගත් ඕනෑම මාධ්‍යයකට අපි කියන මොකක්ද? ශ්‍රව්‍ය sannivedanaya. ඊළඟට දෘශ්‍ය sannivedanaya. ඇස උපයෝගී කොටගෙන බැලීමෙන් සහ දැකීමෙන් නේද? දෘශ්‍ය sannivedanaya. ඊළඟට පුතා තියෙනවා විධිමත් sannivedanaya. විධිමත් sannivedanaya කියන්නේ මොකක්ද? නිල වාර්තා, ඊට පස්සේ ගැසට් නිවේදන, නිල විද්‍යුත් තැපැල්, ලිඛිත ප්‍රකාශන ආදී දේවල් තමයි විධිමත් sannivedanaya අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අවිධිමත් sannivedanaya. අවිධිමත් sannivedanaya කියන්නේ පුතේ ඔය කට කතා, ඕපදූප, කැලෑ පත්තර ඔන්න ඔය වගේ ඒවා. ඉතින් ඔය sannivedana ස්වරූප ඔයාට මම හිතන්නේ විනාඩි 40ක කාලයකින් ආවරණය කරගන්න පුළුවන්. විනාඩි 40කින් ආවරණය කරගන්න පුළුවන්. ඊළඟට sannivedana ආකෘති. ඔයා දන්නවනේ මේ පාඩම කොච්චරක් වැදගත්ද කියලා. sannivedana ආකෘති කියන පාඩම ගොඩාක් ඔයාට වැදගත්. ඒකේ මොනවාද තියෙන විශේෂ කොටස් දෙකක් තියෙනවා. රේඛීය සහ රේඛීය නොවන. දැන් යුනිවර්සිටි ආවම ඕක නෙමෙයි ඔයට වඩා වෙනස් sannivedana ආකෘති. ඔය දැන් අපි රේඛීය නොවන කියලා ඉගෙන ගත්තට ඕකෙන් එහා ගිහිල්ලා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. දැනට ඔයාලට තියෙනවා රේඛීය සහ රේඛීය නොවන. මම වැඩි විස්තර කියන්නේ නැතුව ඒ දෙක ෂොටා පැහැදිලි කරන්න. දැන් ඔයගේ පුතේ ප්‍රධාන sannivedana ආකෘති හතරක් තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ ඔය රේඛීය නොවන ආකෘති යටතේ. ඇරිස්ටෝටල් ආකෘති ඉගෙන ගන්න තියෙනවනේ පුතේ. එතකොට ඇරිස්ටෝටල් සමා වෙන්න චූටි තනක් වැරදුනා. ඉක්මනට කියාගෙන යද්දී මේකේ පුතේ sannivedana ආකෘති දෙකයි රේඛීය සහ රේඛීය නොවන ආකෘති විදිහට. එතකොට ඔයාලට ඉගෙන ගන්න තියෙනවා ප්‍රධාන sannivedana ආකෘති හතරක් ගැන. මොනවාද? ඇරිස්ටෝටල්, හැරල්ඩ් ඩී ලැස්වෙල්, ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර්, ශාම් ඔස්ගුඩ්. මොනවාද ආකෘති හතර? ඇරිස්ටෝටල්ගේ ආකෘතිය 1, 2 හැරල්ඩ් ඩී ලැස්වෙල්, 3 ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර්, ඊට පස්සේ 4 ශාම් ඔස්ගුඩ්. ඔයාලට දැන් මේ ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර් කියන එක පාඩම් කරගන්න අමාරු නම් මේ ෂැනොන් සහ මේ වීවර්ගේ ආකෘතිය කියලා පාඩම් කරගත්තට කමන්නේ. ඇරිස්ටෝටල් ආකෘතිය ඔන්න දෙන එක දිගට තියෙනවානේ. කතකයා, කතාව, ග්‍රාහකයා, බලපෑම විදිහට. එතකොට මේ ඇරිස්ටෝටල් කියලා කියන්නේ කවුද කියන එක ඔයාලා දන්නවනේ. ඇරිස්ටෝටල් කියලා කියන්නේ ග්‍රීසියේ හිටපු දාර්ශනිකයෙක්. මෙයා ලියව පොතක් රිටොරික් කියලා. එතකොට ඒකට අනුව තමයි
ඔය sannivedanaye තියෙන මූලිකාංග පහක් පැහැදිලිව කරලා තියෙනවා. කතිකයා, කතාව, ග්‍රාහකයෝ, බලපෑම, ඊට පස්සේ කොටුව ඇතුලේ අවස්ථාව. ඒක බලා ගන්න මේක මම කියාගෙන යද්දි ගයිඩ් එක අරගෙන ගයිඩ් එක බලාගෙන යන්න හොඳද? එතකොට ඔන්න කතිකයා කියලා කියන්නේ සංදේශය ඉදිරිපත් කරන කෙනා. නේද? අපි මෙතන දැන් මෙතනදී ඇරිස්ටෝටල් කතිකයා කියලා අදහස් කරලා තියෙන sannivedakayaට පුතේ. හැබැයි ඔයාලා එක්සෑම් එකේ ඇරිස්ටෝටල් ආකෘතිය આવොත් එහෙම උතන sannivedakaya කියනවද? නෑ පුතේ. එයාගේ ආකෘතියේ තියෙන කතිකයා, කතාව, ග්‍රාහකයෝ, බලපෑම, ඒ අර කොටුව ඇතුලේ අවස්ථාව. එතකොට කතිකයා කියලා අදහස් කරලා තියෙන්නේ sannivedakayaව. එතකොට කතාව කියලා කියන්නේ තොරතුරු නේ. කතාව දැන් වර්තමානයේදී මේකට ඉදිරිපත් වෙන්නේ මොකද්ද? සංදේශය කියලා. හැබැයි ඇරිස්ටෝටල් මොකද්ද එතනද කියලා දෙන කතාව කියලා. ඊළඟට දෙන ශ්‍රාවකයා. ශ්‍රාවකයා කියලා කියන්නේ ශ්‍රාවකයා කියලා කියන්නේ පුතේ උතනින් අදහස් කරන්නේ මොකද්ද? ශ්‍රාවකයා. ඊට පස්සේ අවස්ථාව, බලපෑම. ඒතර ඔය ටික පුතා හරියටම කරගන්න ඕනේ. හරියටම බලා ගන්න ඕනේ. මේ ඒ ටික. එතකොට ඔය ටික තමයි උතනදී කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතිය. ඒක ලේසියිනේ පුතේ. ඒ නිසා මම ලොකුවට අවධානය යොමු කරන්නේ නැහැ. හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතිය ගත්තාම මොනවාද? මෙයා මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා. මෙයාගේ ආකෘතියේ කොටස් පහයි. අර එයාගේ නිර්වචනයත් කොටස් පහක් කොටස් කිහිපයකටනේ කවුද කුමක්ද ඔහොමනේ. මෙයාගේ කොටස් පහයි කවුද කුමක් කියයිද කුමන නාලිකාවින්ද කාටද කුමන බලපෑමක් සඳහාද නේද? who say what ඊට පස්සේ නේද? ඒක channel එක ඊට පස්සේ whom කාටද? ඊට පස්සේ මොනවද? ඒකෙන් with what effect කුමන බලපෑමක් සඳහාද? එතකොට පුතේ ඒ ටික බලා ගන්න. හරිද? ඊට පස්සේ ඕක යන්නේ කොහොමද? නිකන් කෝච්චි පෙට්ටි ටිකක් වගේ. කවුද කුමක් කියයිද කුමන නාලිකාවකින්ද කාහටද කුමන බලපෑමක් සඳහාද? ලේසි නේද මේක? මේක රේඛීය sannivedana ආකෘතියක්. ඊළඟට ෂැනොන් වීවර්. ඒකත් ලේසි. ලොකු අමාරුවක් නැහැ. මේක දෙන්නෙක් එකතු වෙලානේ කරන්නේ ක්ලෝඩ් ෂැනොන් සහ වොරන් වීවර් දෙන්න එකතු වෙලා තමයි කරන්නේ. මේකෙදි පුතේ තාක්ෂණික ක්‍රියාවලියත් කෙරෙහි තමයි වැඩි අවධානයක් යොමු කළා. දෙතර තොරතුරු මූලාශ්‍රය තියෙනවා, සම්ප්‍රේෂණාගාරය තියෙනවා, ග්‍රාහකයා. මේක චුට්ටක් පුතේ ඔයා ඇඳලා හුරු වෙන්න. මේක ඇඳලා හුරු වෙන්න. ඊට පස්සේ පුතේ අපිට මොකද තියෙන්නේ? ඔස්ගුඩ් ෂාම් ආකෘතියනේ. ෂාම් ඔස්ගුඩ් කියලා කියනවා. විල්බර් ෂාම් සහ චාල්ස් ඔස්ගුඩ් එකතු වෙලා තමයි මේක කරලා තියෙන්නේ. එතකොට ඒක චුට්ටක් බලාගන්න. විශේෂයෙන්ම ආකෘති අනිවාර්යයි. ඊළඟට තියෙන පාඩම තමයි සාම්ප්‍රදායික මාධ්‍ය හා ජනමාධ්‍ය, නවමාධ්‍ය හා සමාජ මාධ්‍ය. පුතේ ඔයා දන්නවද මම මේක ගොඩාක් ඉක්මනට කරගෙන යන්නේ. ඒතර ඔයා බලද්දි වොයිස් එකෙන් ටික අහලා ඉවර වෙලා නෝට් එක බලලා මට ඔයාට දැන් තේරෙනවනේ මට ඕනවාට පොඩක් අර ඔක්කොම පාඩම් ටික මතක් කරලා දෙන්න. ඊට පස්සේ සාම්ප්‍රදායික මාධ්‍ය සහ ජනමාධ්‍ය, නවමාධ්‍ය, සමාජ මාධ්‍ය මේක ගත්තම සාම්ප්‍රදායික මාධ්‍ය එහෙම කියන්නේ මොනවද කියලා හොඳට බලා ගන්න. සාම්ප්‍රදායික මාධ්‍ය කියලා කියන්නේ පුතේ කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර තොරතුරු, දැනුම, විවේකයේ, විනෝදයේ සඳහා භාවිතා වන අවට පරිසරයෙන් සපයාගත හැකි සම්පත් උපයෝගී කරගෙන සිදු කරන sannivedanaye. ලේසි නේද? කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර දැනුම, විවේකය, විනෝදයේ සඳහා භාවිතා වන අවට වටපිට ඒ කියන්නේ අවට පරිසරයෙන් සපයා ගන්න පුළුවන් තොරතුරු එකතු කරගෙන කරන sannivedanaයට කියන අපි මොකද්ද? සම්ප්‍රදායික මාධ්‍ය. එතකොට පුතේ මේවා භාවිත වෙන්නේ සාම්ප්‍රදායික සමාජවල. නේද පුතේ? තාක්ෂණික දේවල් පාවිච්චි කරන්නේ නෑ. නියම කටුවරයෙක් නෑ. ගැමි සමාජයක තමයි තියෙන්නේ. ගැමි ජන සහභාගීත්වයෙන් සිදු කරනවා. ඒව මොනවාද? සාම්ප්‍රදායික මාධ්‍යවල ලක්ෂණ. නේද? එතකොට පුතේ ඔය බේර හඬ, බිසිබේර, සක්හඬ, නලා හඬ, නේද? හූ හඬ ඊට පස්සේ ඔය ඔක්කොම එන්නේ මොනවාටද? ඔය සාම්ප්‍රදායික මාධ්‍ය. ඒතර ඔය සාම්ප්‍රදායික මාධ්‍ය ගත්තාම පුතේ ශබ්ද සංඥා සහ මේ කියන්නේ සාම්ප්‍රදායික sannivedanaයට ශබ්ද සංඥා සහ දෘශ්‍ය සංඥා දෙකම පාවිච්චි කරන ශබ්ද සංඥා කියලා කියන්නේ ඔය මං කියපු බෙරහඬ හුව ආදී දේවල්. ඒ දෘශ්‍ය සංඥා පේන්න තියෙනවා. අර ඔයාලා දන්නවනේ අර මිදෙයි ඇඟිල්ලට හැදුනාම වගේ අර මොනවද එල්ලන්නේ? කොහොඹ කොළ අතු එල්ලනවනේ. ඒතර ඔය කොහොඹ කොළ අඩු එල්ලන ඊට පස්සේ දුම් ගහනවා ඔය වගේව ගන්න පුළුවන්. ඒතර මේ සාම්ප්‍රදායික sannivedana විධික්‍රම පුතේ රටකින් රටකට ප්‍රදේශයෙන් ප්‍රදේශයකට වගේ වෙනස්. දැන් පුතේ ලංකාවේ තියෙන සාම්ප්‍රදායික sannivedana ක්‍රම නෙමෙයිනේ පුතේ ඉන්දියාවේ තියෙන්නේ. අර ගංගා වලට බහැලා නානවා නේද? ඔය වගේ ගොඩක් ඒවා තියෙනවනේ. එතකොට රටකින් රටකට ප්‍රදේශයෙන් ප්‍රදේශයකට වෙනස්. ඔන්න පුතේ තියෙනවා මේ සාම්ප්‍රදායික මාධ්‍ය සරලයිනේ. මේ වගේ තියෙන සුවිශේෂතා කිහිපයක්. සරල ව්‍යුහ, තේමාත්මක අන්තර්ගතය, නම්‍යශීලීත්වය, සංස්කෘතික સંદર્ભය, අවම පිරිවැය නේ. ඔය වගේ එකෙන් ඔය ටික චුට්ටක් ඒ කියන්නේ කරුණ පාඩම් කරගන්න අදාළ දෙය කියව ගන්න. ඊට පස්සේ දෙනවා පුතේ සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම. මේක නම් ටිකක් වැදගත්. මොනවද? ජන කවි තියෙනවා නේද? ඒතර මේකෙන් ප්‍රශ්න එන්නේ කොහොමද? ඔයාගෙන් අහන්න පුළුවන් මේ සාම්ප්‍රදායික මාධ්‍ය දැන් ඔය මේ
ජනමාධ්‍ය තුල භාවිතා කරන්නේ කොහොමද වගේ ප්‍රශ්න නේද? එතකොට මේ සාම්ප්‍රදායික මාධ්‍ය කියන ඒවා රූපවාහිනිය, පුවත්පත්වල, ගුවන් විදුලිය කොහොමද භාවිතා කරන්නේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මීඩියාවල කෙලින්ම සාම්ප්‍රදායික මාධ්‍ය විධික්‍රම කියලා අහනවට වඩා අර වගේ ප්‍රශ්න තමයි අහන්නේ. එතකොට ජනකවි. ජනකවි ගත්තාම ජනකවි කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් දැන් ජනකවි බිහි වෙලා තියෙන ගැමි ජීවන රටාව පදනම් කරගෙනනේ. එතකොට පුතේ ඔය ගැමි ඒ කියන්නේ ගැමියාගේ තියෙන ඇදහිලි විශ්වාස වෘත්තීය තොරතුරුනේ ඔය ගෑල් කවි, කරත්ත කවි, පාරු කවි නේද? එයාලගේ තියෙන දැනුම නේද? මේවා ඊට පස්සේ එයාලගේ විවේකය ගත කරන්නේ කොහොමද? දුක් වේදනා මේ වගේ මගින් මේ ජනකවි මගින් sannivedanaya කරනවා. එතකොට මේ ජනකවි වල ලක්ෂණ තියෙනවා. මුඛ පරම්පරාගතව නේ ජනකතා එහෙම කතාවෙන් කතා ඒ කියන්නේ කටින් කටනේ එන්නේ. ඊට සරල බස් හරක් දෙන්න තේරුම් ගන්න අමාරුයිද? නෑ පුතේ. පුංචි ළමයින්ට ආච්චි අම්මලා එහෙම සීයලා එහෙම කතා කියලා දෙන සරල බස් හරක් තියෙනවා. ඒක නිර්මාණකරුවෙක් නෑ. දැන් තොප්පි වෙලෙන්දගේ කතාව තියෙනවානේ. ඒක නම් කවුද නිර්මාණය කරේ කියලා තියෙනවද? නෑ නේද? නෑ. එතකොට ඒකේ තියෙනවා පුතේ ආවේනික ලක්ෂණ තියෙනවා. ඔන්න ඔය වගේ ලක්ෂණ 4ක් විතර පාඩම් කරගන්න. ජනකතාත් අර වගේමනේ පුතේ. ජනකතා කියලා කියන්නේ අර පිළිවෙලට මනාව ගලපපු නේද ජනතාවගේ ජීවන අරගලය නේද ඔය ඔක්කොම එකතු කරපු ජනකතා විශේෂ තියෙන. ඒතර මේ ජනකතා කියන එක ගත්තාම පුතේ ඒකත් චුට්ටක් බලාගන්න ලොකුවට ඔයාලගේ ගයිඩ් එකේ ජනකතා ගැන නෑ. ඊට පස්සේ ශාන්ති කර්ම යාතු කර්ම කියලා කිව්වහම පුතේ මේකත් එහෙමයි. මේක අයිති වෙන්නේ පුතේ අර ජනශ්‍රැති වලට. තේරුණා? ජනශ්‍රුති වලට තමයි මේක අයිති වෙන්නේ ඔය ශාන්ති කර්ම සහ යාතු කර්ම කියන ඒවා. එතකොට පුතේ ඒක චුට්ටක් බලාගන්න. ඒක අයිති වෙන්නේ සාම්ප්‍රදායික මාධ්‍ය